සුබම සුබ ආලෝකයෙන් පිරුණ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ඔයගොල්ලෝ හැමෝටම සුබ පතනවා මේ අලුත් අවුරුද්දට. අනේ, අපි ගොඩ බහැලා ඉන්නේ නේද? ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ නාලිකාව හරහා මම ගොඩාක් කතා කරන්නේ මනෝ ආධ්‍යාත්මික සංවාද තමයි මම ඔයගොල්ලන්ට ගෙන එන්නේ ගොඩක් කියන මෙටාෆිසිකල් නැත්නම් පාරභෞතික වාදය විශ්ව ශක්තිය සූපපත් කිරීම ඒ වගේ දේවල් පාදක කරගෙන තමයි මම ගොඩක් වෙලාවට මේ සංවාදගෙන එන්නේ. ඉතින් ඔයගලන්ට ගොඩක් ස්තුතියි මේ පහුගිය මාස කිහිපය ඇතුළතම මාත් එක්ක මේ ගමනට සම්බන්ධ වුණාට ඉතින් මේ මම කතා කරන කාරණා ඔයගලන්ට යම්කිසි විදිහකින් ප්‍රයෝජනවත් වෙයි කියන බලාපොරොත්තු ප්‍රාර්ථනාව තමයි මගේ තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දෙත් මම ගොඩක් බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලොත් එක්ක ඔයගොල්ලන්ගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙන ඔයගොල්ලන්ගේ ජීවිතයට තව සාමය, සමබරතාවය සහ සතුට කියන දේ ළඟා කරගන්න. ඔයගොල්ලන්ගේ අභ්‍යන්තරය කොහොමද වෙනස් කරගන්නේ කියන කාරණා තමයි මම ගොඩක් වෙලාවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මම කතා කරන්න යන කාරණාව තමා ඒකට මේ ඉංග්‍රීසියෙන් කියන්නේ alchemical conversations කියලා. හරිද? ඒ කියන්නේ ඒක මම කොයින් කරපු හදපු වචනයක්. ඒකට ඇත්තටම සිංහලට පරිවර්තනය කරන්න අමාරුයි ඩිරෙක්ට්ලි. නමුත් මම ඒකට කියනවා පරිවර්තනාත්මක සංවාද කියලා අපි කියමු ඒකට. හරිද? ඒ කියන්නේ දැන් අපේ ජීවිතේ නිතරම අපි සංවාද වල යෙදෙනවනේ නේද? එක පුද්ගලෙක් එක්ක වේවා, පුද්ගලයන් කීප දෙනෙක් එක්ක වේවා. මේක මේ හැම දවසකම අපි කරන දෙයක් නෙනේ. කියන්නේ අපි අපේ භාෂාව, human language කියන එක පාවිච්චි කරලා අපි තව කෙනෙක්ට අපේ හිතේ තියෙන යම්කිසි දෙයක් පවසනවා නේ. ඉතින් දැන් ඒක අපි හැමෝටම සුලභව කරන දෙයක්. ඒක අලුතෙන් මොකද්ද කතා කරන්න කියලා ඔයගලන්ට හිතනවා ඇති නේ. නමුත් මේ සංවාද ඇත්තටම අපේ ජීවිතයට ගොඩක් සුවපත් කිරීමක් ගෙන එන සහ පරිවර්තනයක් හොඳ පැත්තට පරිවර්තනයක් ගෙන එන ස්ථානයක් වෙන්න ගොඩාක් ඉඩකඩ තියෙනවා. පොටෙන්ෂල් එකක් ඒකට තියෙනවා. අන්න ඒක ගැන තමයි මම මේ අද කතා කරන්නේ. මොකද මට දැන් මේ අවුරුදු කිහිපයකට කලින් තමයි මට මේක වැටහෙන්න ගත්තේ. ඒ කියන්නේ මම තෙරපිටික් ප්‍රොසෙසස් වල යනකොට සහ මගේ හොඳ යාළු මිත්‍රාදීන් සහ මගේ ගුරුවරුන් එක්ක මම කතා බහ කරද්දී මට තේරුණා මගේ අතුලාන්තයේ කොච්චර පරිවර්තනයක් වෙනවද කියලා මේ සංවාද හරහා. හරිද? මේක මේ කියන්නේ අපි චිකිත්සන ඒකටම යන්න අවශ්‍ය නැහැ මේක. අපේ එදිනෙදා ජීවිතේදීත් අපිට මේක ගොඩාක් පහසුවෙන් අත්විඳින්න පුළුවන්. හැබැයි අපි දන්නවා නම් කොහොමද මේක කරන්නේ කියලා. ඒ කියන්නේ සාමාන්‍ය කතා බහකට ඔබට ගිහිල්ලා මේක ඇත්තටම පරිවර්තනයකට ඒ කියන්නේ පරිවර්තනයකට සහ සුවපත් වීමකට ලක් කරගන්න පුළුවන් විදිහට අපේ කතා බහ සංවාද යොදාගන්නේ කොහොමද කියන කාරණාව තමයි මම මේ අද කතා කරන්න යන්නේ ඔයගොල්ලොත් එක්ක. ඉතින් මොකද මේක අපි ගොඩක් ඉගෙන ගත්තොත් අපේ ජීවිතයට ගොඩක් පහසු වෙනවා සහ වචන කියන දේ නොමිලේ ගන්න තියෙන දෙයක් නෙනේ. ඒ කියන්නේ වචන වලට වේදම් කරන්න ඕනේ නැහැ. අපිට ඕන වෙලාවක කතා බහ කරන්න පුළුවන් ඕන කෙනෙක් එක්ක. ඉතින් ඒ අවස්ථාව අපිට ඒ කියන්නේ ඒ පහසුකම අපිට අවස්ථාවක් හැටියට ගන්න පුළුවන් අපේ ජීවිතේ සුවපත් කරන්න. හරි. ඉතින් දැන් මොකද්ද මේ ඇල්කෙමිකල් කියලා කියන්නේ? ඔක මේ ඔකට සිංහල වචනයක් නෑ ඇත්තටම. නමුත් ඉස්සර කාලේ ගොඩක් ආධ්‍යාත්මික සංකල්පයක් මේක. අපි කියන බේස් මැටීරියල් යකඩ වැනි කියන්නේ මෙටල්ස් රත්තරම් බවට නැත්නම් අමූර්තය බවට පත් කරන්න එක්තරා ආධ්‍යාත්මික ක්‍රියා පිළිවෙලක් ඉස්සර අපි කතා කරලා තියෙනවා. හරිද? අපේ පෞරාණික කාලේ. ඉතින් ඒ සංකල්පය දැන් අපේ විවිධ ක්ෂේත්‍රවල විවිධ විදිහට යොදා ගන්නවා. දැන් උදාහරණයක් කිව්වොත් අපි කියනවා turning our pain into our power and purpose කියලා. කියන්නේ අපේ ජීවිතේට එන බාධක කොහොමද අපි අපේ බලය බවට පත් කරගෙන ඒක
අපේ ජීවිතයට ගොඩක් පෞරුෂයක් සහ රසයක් ගෙන ලෙස පරිවර්තනය කරන්නේ කියන එක. දැන් inner work සහ අධ්‍යාත්මික සුවපත් කිරීම සහ චිකිත්සක වැඩසටහන් ගොඩකත් අපි කතා කරන්නේ ඔන්න ඔය transformational process එක පරිවර්තන ක්‍රියාවලියනේ හරිද? එතකොට විවිධ tools තියෙනවනේ ඉතින් නේද? මේ වෙලාවම අපි භාවිතා කරන ඔය දේ කරන්න අපේ ජීවිතේට පරිවර්තනයක් ළඟා කරගන්න. හරි. ඉතින් අනික අපේ හැම දෙයක්ම ශක්ති කදම්බයක් නෙමේ ලෝකේ විතරක් නෙමේ මේ මහත් වූ විශ්වයේම තියෙන හැම දෙයක්ම ශක්තිය. හරි ඉතින් ශක්තිය කියන දේ කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඒකට පටන් ගැනීමක් හෝ ඉවරයක් ඇත්තෙත් නැහැ නිමාවක්. ඒක පරිවර්තනය වෙවි තියෙන දෙයක්. හරි. ඉතින් අපි මරණයට ලක් වෙනවා කියලා කියන්නේ ඒ ශක්ති කදම්බේ නැවතත් පරිවර්තනයකට ලක් වෙනවා කියන එක තමයි එතන කියන්නේ. ඉතින් අපේ මේ කරන සාකච්ඡා නැත්තම් සංවාද අපි හිතනවානේ නිකම්ම මේ වචන හුවමාරුවක් විතරයි කියලා. නමුත් එහෙම නෙමෙයි. අපේ ඔය වචන පිටිපස්සේ සහ ඇතුළාන්තේ අපිට නොපෙනෙන ගොඩක් දේවල් සිද්ධ වෙනවා. දැන් අපිට පේන්න තියෙන්නේ හරි දෙන්නෙක් හරි කිහිප දෙනෙක් හරි එකතු වෙලා වචන හුවමාරුවක් වෙනවා. එච්චරනේ අපිට පේන්නේ නේද? නමුත් අපිට පේන්නේ නැති අපේ අර පස්දොරට දැනෙන්නේ නැති ඊට පරිබාහිර වෙච්ච ගොඩක් ශක්තිමය වශයෙන් ගත්තහම වෙන දේවල් ගොඩක් තියෙනවා. අපි කියන එනර්ජි බොඩි එක කියලා. ඉතින් ඔතන දැන් උදාහරණයක් හැටියට කියනවා නම් මොනවාද මේ වචන කියලා කියන්නේ? හරි. එතකොට වචන කියන්නේ ඇත්තටම මං කියනවා words are not just words, they're frequency. කියලා. එතන ශක්ති කදම්බයක් තියෙනවා. එතන frequency එකක් තියෙනවා. හරි. ඉතින් අපි දැන් දෙයක් ප්‍රකාශ කරන්න කලින් ඒක හිතන්න එපා සිතුවිල්ලක්නේ නේද? එතකොට සිතුවිල්ලකින් ජනිත වෙනවා යම්කිසි emotion එකක්. energy in motion තමයි emotion නැත්නම් හැඟීමක් කියන දේ. ඉතින් ඔය හිතුවිලි, හැඟීම් ඔය හැම දෙයක්ම අපි අපේ වචනවලට එකතු කරනවානේ. ඒකාග්‍ර වෙනවනේ. ඒ කතා කරන වචනේ ඔය අපි හිතන හැම දෙයක්ම අපිට හැඟෙන හැම දෙයක්ම අපි intentions ඔය හැම දෙයක්ම ඔය වචනය වලට අන්තර්ගත වෙලා තමයි තියෙන්නේ. එතකොට මම වචනයක් ඕගොල්ලන්ට දෙනවා කියලා කියන්නේ ඒ මගේ ඇතුළාන්තයේ තියෙන මම කතා බහ කරනකොට එනේ ඔක්කොම ඒ එනර්ජි එක තමයි මම ඕගොල්ලන්ට දෙන්නේ. එහෙම තමයි අපි හැමෝම කාත් එක්ක හරි කතා කරනකොට ඒ වෙලාවේ අපිට දැනෙන දේ හිතන දේ හැම දෙයකම තියෙන එනර්ජි එක තමයි අපි මෙයාට ගන්න කියලා දෙන්නේ. වචන විතරක් නෙවෙයි. ඒක හුදු වචනයක් විතරක් නෙවෙයි. ඉතින් අපි ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕන. මොකද අපි කතා බහ කරනකොට දැන් අපි ඉන්න තැන අනුව කියලා කියන්නේ ශක්ති කදම්බයක් හැටියට අපි ඉන්න තැන එනර්ජටිකලි ඉන්න තැන ගොඩක් පහළ වෙන්න පුළුවන්. අපිට තරහ ගිහිල්ලා දුකෙන් කනගාටුවෙන් හරි මොන හරි අවුල් සහගත තැනක ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් එතන ඉඳන් අපි කතා කරනකොට සහ අපි ඒ සංවාදයට යන්නේ ගොඩක් සුව වෙච්ච නැති තුවාල හිතේ පෑරුණු තැන් එක්ක සහ අපි කියන අපේ ෂැඩෝ එකත් එක්ක සහ කියන්නේ අනේ අර wounded තැනක ඉඳක්නාට තුවාල වෙච්ච තැනක ඉඳලා නම් අපි මේ සංවාදයට යන්නේ අනිවාර්යෙන් අපි ඒක ප්‍රොජෙක්ට් කරනවා. ඒ අනිත් පුද්ගලයාට හරි සංවාදයට හරි අපි ඒක තමයි ප්‍රොජෙක්ට් කරන්නේ. එතකොට ඒ එනර්ජි එක තමයි අපි එතෙන්ට දෙන්නේ. අනිත් පුද්ගලයාට හා පුද්ගලයන්ට දැනෙන්නෙත් අපේ ඒ එනර්ජි එක. අපි කටෙන් මොන වචන ප්‍රකාශයට පත් කරා අර අපි කියන energy speaks louder than words. හරි? එතකොට එනර්ජි එක තමයි සංනිවේදනය කරන්නේ වඩාත්ම බලවත් ලෙස අපේ වචන වලට වැඩිය. හරි ඉතින් අපි ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඉතින් එහෙම තැනක කරන සාකච්ඡාවක් හරි සංවාදයක් ගොඩක් සූපත් කිරීමක් කරන්න අමාරුයි එතන. හරි නමුත් ඒ කියන්නේ අපි ඒක කරන්නේ කොහොමද කියලා දන්නවා නම් ඒ වගේ සාකච්ඡාවක් වුණත් ඇත්තටම අපිට ඒ පැත්තට පරිවර්තනය කරන්න පුළුවන්. නමුත් ඒකට අපිට යම්කිසි ස්කිල් එකක් සහ ප්‍රඥාවක් හැකියාවක් තියෙන්න ඕන. හරි. ඉතින් නමුත් අපි සංවාදයට යන්නේ ගොඩක් පොසිටිව් තැනක ඉඳලා නම් අපේ හදවත ගොඩක් ආදරය කරුණාව මෛත්‍රියෙන් පිරීලා තියෙනවා නම් අපි ඒක අර මං හැමතිස්සෙම කියන්නේ ශරීරගත කරගෙන තියෙනවා නම් ඒ වගේ දේවල් සහ අපිට ස්කිල් එකක් හැකියාවක් තියෙනවා නම් තව කෙනෙක් ඒ කියන්නේ සාකච්ඡාවක් අපි කියන holding the space කියලා කියන්නේ අපි ඒ එතන වෙන සාකච්ඡාව අපි
ඒක කොහොමද කියන්නේ සිංහලෙන් කියන අපිට හැකියාවක් තියෙනවා නම් ඒ සංවාදයේ යම් කිසි තැනකට ගෙනියන්න සහ යම් කිසි සුවපත් කිරීමක් කරා ගෙනියන්න අන්න එතන තමා ඒ ඇල්කෙමි එක නැත්තම් ඒ පරිවර්තනය සිද්ධ වෙන්නේ. හරිද? ඉතින් දැන් මේක හැමතිස්සෙම මම කියන්නේ හරියට මේක අපි සූපත් වීම සඳහාම මේ සංවාදය කරනවා කියලා හිතන්න එහෙම අවශ්‍ය නැහැ. අපි තුමු යාළුවෝ දෙන්නෙක් හම්බ වෙලා නිකන් සාමාන්‍ය දේවල් කතා කරනවා. හරි. නමුත් දැන් මෙතෙන්දි මම ඔයගලන්ට පොඩ්ඩක් කියනවා මම ගිය අවුරුද්දේ කරා එක්තරා වීඩියෝ එකක් කියන්නේ මෛත්‍රී සහගතව කොහොමද අපි sannivedanaya කරන්නේ කියලා. ඉතින් මම ආරාධනා කරනවා ඔයගලන්ට පොඩ්ඩක් ඒක අහන්න කියලා දැනටම අහලා නැත්තම්. මොකද ඒකේ මම කාරණා කිහිපයක් සඳහන් කරනවා. ඒ කියන්නේ අපේ සත්‍ය ප්‍රකාශ කරනකොට කොහොමද අපි ඒක හොඳ විදිහට මෛත්‍රී සහගත විදිහට කරන්නේ කියන එක. ඉතින් ඒකත් මෙන්න මේ අද මම කරන මේ කතාවටත් ගොඩක් යූස්ෆුල් වෙනවා. ප්‍රයෝජනවත් වෙනවා. මොකද හැම දෙයක්ම අපිට ප්‍රකාශනයටපත් කරන්න හොඳ දේවල් නෙවෙයි. ඒක සත්‍ය වුණත් ඔයගොල්ලෝ ඒ වීඩියෝ එක ගිහලා පොඩ්ඩක් අහන්න මම ඒක වැඩිදුර විස්තර කරනවා. නමුත් මෙතෙන්දී අද මම මේ කතා කරන්නේ දැන් අපි අර මං කිව්වා වගේ යාළුවෙක් හම්බ වෙලා අපි දැන් මෙහෙම කතා කරනවා කියලා කියමුකෝ හරිද? එතකොට ඕගලන්ගේ ජීවිතේත් ඕගලන්ට අත්දැකීමක් ඇති නේද? ගොඩක් ආදරණීය යාළුවෙක් එක පැයක් දෙකක් කතා කරනකොට හිතේ තිබුණ ඔක්කොම බර නිකන් බිමට තිබ්බා වගේ ගතියක් හරි අප්ලිෆ්ටිං ෆීලිං එකක් නේද? එතකොට අර හිතේ තිබුණ දුක තරහ ඔක්කොම නිවෙන ගතියක් සුවපත් වෙන ගතියක් අපිට සමහර සංවාදය ඇතුලේ දැනিলা තියෙනව නේද? ඉතින් අන්න ඒක තමයි මම මේ කියන්නේ ඇල්කෙමිකල් නැත්නම් පරිවර්තනාත්මක සංවාදයක් කියලා කියන්නේ. ඉතින් ඒක අපි හිතලා කරන දෙයක් නෙවෙයි වෙන්න පුළුවන්. ඒක අර අපි අපේ තියෙන අපි එතෙන්ට ගෙනියන මම කියන පුද්ගලයා ඉන්න තැන අනුව තමයි ඒක වෙන්නේ. කියන්නේ එතන කම්පැටිබිලිටි එකක් තියෙන්න ඕනේ. කියන්නේ මොකද කියන්නේ ඒ කතා කරන දෙන්න අතර යම්කිසි පෑහීමක් තියෙන්න ඕන, ගැළපීමක් තියෙන්න ඕන. ඒ මොනවාද කියන්නේ චිත්ත වේග, ඒ කතා කරන දේවල්, ඒ හැඟීම්, මේ ගැළපුණොත් තමයි එතන මේ පරිවර්තනයට ලක් වෙන්න තියෙන හැකියාව අපිට අත්විඳින්න පුළුවන් වෙන්නේ. එක්ස්පීරියන්ස් අත්දැකීමක් හැටියට. හරිද? ඉතින් නමුත් මම කියන්න උත්සාහ කරන්නේ ඕගොල්ලන්ට උදාහරණයක් දෙන්න ඕගොල්ලන්ගේ ජීවිතවල වලින්. මෙහෙම ඒ සාකච්ඡාවක් යම්කිසි විනාඩි 5කට හරි සමහරක් වෙලාවට අපි මේ දන්න කට්ටිය ඉන්නවනේ අපේ ජීවිතේ ඒ කෙනත් එක්ක විනාඩි 5-10ක් කතා කරත් නිකන් හිත නිවෙනවා. නේද? ඒ කෙනාට ඒ හැකියාව තියෙන. මොකද එයා ඒක ඒ එනර්ජි එක තමයි එම්බොඩි කරලා තියෙන්නේ ශරීරගත කරලා තියෙන්නේ. යාට ඒ හැකියාව තියෙනවා. හරි. මොකද එයා එතන එයාගේ ජීවිතේ එතෙන්ට ගිහිල්ලා තියෙන නිසා. ඉතින් ඕක අපි හැමෝටම කරන්න පුළුවන්. දැන් අපි කතා බහ කරනවා නම් අපි හිතමු දෙන්නෙක් අතර වෙන සංවාදයක් කියලා. ඒ දෙන්නම ඒ වගේ තැනක නැති වෙන්න පුළුවන්. නමුත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් හරි එහෙම ඒ සංවාදය අපි කියන ඉහළ සංඛ්‍යානයකට ගෙනියන්න පුළුවන් high vibration එකක් කරා ගෙනියන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් නම් ඒක අනිත් කෙනාට දැනෙනවා. එතකොට එයාගේ සංඛ්‍යානයත් එයාගේ ශක්තියත් ඒ විදිහටම ඉහළට යනවා. එතන තමයි මේ ඇල්කෙමි එක. නැත්නම් පරිවර්තනය නැත්නම් සූපත් වීම වෙන්න ඉඩ තියෙන්නේ. මම අත්දැකලා තියෙන හැටියට දැන් මේ පරිවර්තනාත්මක සාකච්ඡා නැත්නම් සංවාද කියන දෙයට අර මං කලින් කිව්වා වගේ එකට ගැළපෙන ශක්ති කදම්බ වෙන්නත් ඕනේ. ඒ දෙන්න අතර ඒ ගැළපීම කම්පැටිබිලිටි එක තියෙන්න ඕනේ. එතකොට අපි අරගෙන යන චේතනාව, ඉන්ටෙන්ෂන් එක, අපේ තියෙන සංඛ්‍යානයන් අපේ ඇතුළත මේ හැමදේම බලපානවා. සහ අපි කොච්චර අර inner work කියන දේ කරලා තියෙනවද කියන එක බලපානවා. ඒ අපේ අධ්‍යාත්මය කියන දේ බලපානවා. ඒ වගේම මම දැකලා තියෙන දෙයක් තමයි දැන් ඒ වගේ ඇල්කෙමිකල් කන්වර්සේෂන් එකක් ඇතුළත වෙන්න පුළුවන් දෙයක් තමයි අර මං කියෝ වගේ සූපත් වීම අපිට හරි අප්ලිෆ්ටිං හැඟීමක් සතුටක් දැනෙනවා නිවීමක් දැනෙනවා.
තව එක කාරණාවක් තමයි අපිට ඒ වගේ කතා කරනකොට සමහර වෙලාවට ඉබේටම ඇඬෙන තැන් තියෙනවා. අපි කියනවා ඒකට කැතාසිස් කියලා. ඒ කියන්නේ මේ දුකෙන් නෙවෙයි මෙතන අඬන්නේ. ඇත්තටම අර අපේ හදවතේ ශරීරයේ ගැබ්ගෙන ගොඩක් කල් අර ප්‍රකාශනයට පත් කරන්න බැරි වෙච්ච අපේ හිතමුකෝ තුවාල තිබුණා කියලා අන්න ඒව මතු පිටට එන්න ගන්න. මොකද මෙතන අර ඇල්කෙමිකල් කන්වර්සේෂන් නැත්නම් පරිවර්තනාත්මක සංවාදයක් ඇතුලේ එතන වාතාවරණය අපිට හැදෙනවා ගොඩක් වල්නරබල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ තියෙන අපේ ගැඹුරුම තැන තියෙන සත්‍ය අපේ සත්‍ය ප්‍රකාශ කරන්න පුළුවන් හරි සේෆ් ස්පේස් එකක් හැදෙනවා. හරිද? එතන අපිට දැනෙනවා මම මෙතන ආරක්ෂා සහිතයි. මෙතන මට අවශ්‍ය දෙයක් කියන්න පුළුවන්. මෙයා මාව විනිශ්චයකට ලක් වෙන්නේ නැතුව. කියන එක මට දැනෙනවා ඉවෙන් වගේ. ඒක තමයි ශක්ති අර අපි කන්වර්සේෂන් එකක් අර සංවාදයක් කියලා කියන්නේ වචන හුවමාරුවක් විතරක් නෙවෙයි. එතන තියෙනවා ශක්ති කදම්බ හුවමාරුවක්. තමයි වැඩිපුරම තියෙන්නේ. හරි. ඉතින් මෙතන මේ ශක්ති කදම්බ හුවමාරුව කියලා කියන්නේ මේ මොහොතේ ශක්තිය විතරක් නෙවෙයි අපේ පෙර ආත්ම ශක්තියින් හිතන් අපිට ඒකට බලපෑම් කරන්න පුළුවන්. මොකද අපි මල්ටි ඩයිමෙන්ෂනල් බීන්ස්ලා කියලා කියන්නේ. අපි මේ ලෝකේ මේ රියැලිටි එකේ ඉන්න ජීවියෙක් විතරක් නෙවෙයි අපේ ගොඩක් ඩයිමෙන්ෂන්ස් තියෙනවානේ අපිට නොපෙනුනාට නොදැනුනාට මේ අවස්ථාවේ. ඉතින් අර මං කිව්වා වගේ ඒ හරි කෙනත් එක්කේ හරි සංවාදයේ ගෙනියද්දී අපිට නොදැනුවත්වම අර අපේ ඇතුළාන්තයේම තියෙන දේවල් ප්‍රකාශනයට පත් කරන්න අපිට හිතෙනවා. ඒකට ඉඩකඩ හැදෙනවා. ඉතින් අර ඒක රිලීස් එකක් කියලා අපි කියන්නේ. ඉතින් ඒ ඔක්කොම රිලීස් වුණාම අන්න එතන තමයි අර පරිවර්තනයේ සහ ඒ හීලින් එක සූපත් වීම ඇති වෙන්නේ. හරිද? ඒ කියන්නේ හැම සාකච්ඡාවකම ඔයගොල්ලෝ දන්න ඕන කියන එකත් නෙමෙයි මෙතෙන්ට කියන්නේ මම කියන්නේ. ඒකට අර ඉබේම ඒ වාතාවරණය හැදිලා ඒක වෙනවා. ඒක ඉබේම වෙන නැචරලි බොහොම ස්වභාවික වෙන සංසිද්ධියක් මම කියන්නේ. නමුත් අර ඇල්කෙමිකල් කන්වර්සේෂන් නැත්නම් පරිවර්තනාත්මක සංවාදයේ කියන ඒ සංකල්පය හරහා තමයි මේක අපිට අත් විඳින්න පුළුවන් වෙන්නේ. ඉතින් මම උදාහරණයක් කියනවා නම් ගිය අවුරුද්දේ මම ගියා මාතර තමයි මගේ ගොඩක් සෝෂල් සර්විස් ප්‍රොජෙක්ට්ස් තියෙන්නේ සමාජ සේවා කටයුතු. ඉතින් මම හැම අවුරුද්දම යනවා ගිහිල්ලා මගේ ප්‍රතිලාභීන් එක්ක කතා බහ කරනවා. ඉතින් ඒ වගේ දේවල් කරනවා. ඉතින් මේ පාරත් ඒ වගේ පොඩි සාකච්ඡාවක් ඕගනයිස් කරලා තිබුණා 25ක් මගේ පිරිසක් සමග. ඉතින් ගොඩක්ම කාන්තාව තමයි. ඉතින් රජයේ ඔෆිස් එකක පොඩි කාමරයක තමයි අපි මේ සාකච්ඡාව කරේ. ඉතින් මම මේ ලොකුවට දෙයක් හිතාගෙන ගියෙත් නෑ. සාමාන්‍යයෙන් පාරභෞතිකවාදී ඔය මම කතා කරන ඔය සූපත් වීම ගැන ඉන්ට්‍රොඩක්ටරි ප්‍රෝග්‍රෑම් එකක් නිකන් දැනුවත් කිරීමේ වැඩසටහනකට වගේ තමයි. බොහොම සරල සාකච්ඡාවකට. මොකද මේ වගේ දේවල් ගොඩක් කතා බහ කරන්න ඒගොල්ලන්ට අවස්ථාව හම්බ වෙන්නේ නෑ ඒ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ බිම් මට්ටමේ. ඉතින් ඒගොල්ලොත් හරි ආසයි ඒ වගේ ආධ්‍යාත්මික දේවල් කතා කරන්න. ඉතින් මං ගිහිල්ලා පැය දෙකක වගේ ප්‍රෝග්‍රෑම් එකක් හැම අවුරුද්දෙම වගේ කරනවා. ඉතින් මේ පාරත් ගියාම ඉතින් ඔතෙන්ට ඇවිල්ලා හිටියා මං ඉතින් ගොඩක් දන්න ඒ වගේ ප්‍රොජෙක්ට්ස් වලට සහභාගී වෙන වැඩසටහන් වලට සහභාගී වෙන මේ බෙනිෆිෂරීස්ලා තමයි ඇවිල්ලා හිටියේ. ඉතින් එතන එක කාන්තාවක් හිටියේ මට වැඩිය දැකලා පුරුදු නැති. නමුත් ඉස්සර මං හිතන්නේ මගේ ඒ ප්‍රොජෙක්ට්ස් වලට සහභාගී වෙනවා. කොහොම හරි අලුත් වුණා. නමුත් එයා මෙතෙන්ට ඒ කියන්නේ සහභාගී වෙන්න ඉඳලත් නෙවෙයි තියෙන්නේ. නමුත් අර මගේ බිම් මට්ටමේ ඉන්න මගේ ඒ ඉහළිය තමයි ඒවා ඔක්කොම ඕගනයිස් කරන්නේ. ඉතින් එයා කියපුවම මෙයාටත් හිතිලා නෑ මම අද මේකට කොහොම හරි සහභාගී වෙන්න ඕන කියන චේතනාව එයාට හම්බ වෙලා තමයි එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එයා හිතලත් නැහැ එයාට එන්න පුළුවන් වෙයි යම් යම් බාධක ආව හින්දා කියලා. නමුත් මේක හොඳ අත්දැකීමක් වුණා මට. ඒ කියන්නේ මං හැමතිස්සෙම කියනවා කියන්නේ අපි අපේ අර පිරම්මම කියන්නේ ඩිවයින් කියලා නේද? ඒ කියන්නේ අධ්‍යාත්මිකව අපිට තියෙනවා යම්කිසි බලවේගයක් අපි ඉන්න ඕන තැන අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට අපිව ගෙනියනවා ජීවිතේ. ඒක යම්කිසි විශ්ව ශක්තියක් මගින් ඒක කරන්නේ අපේ අධ්‍යාත්මය හරහා. ඉතින් මේ ගැහණු කෙනක් මෙතෙන්ට කොහොම හරි ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ එක්තරා සුවිශේෂී හේතුවක් හින්දා. හරි එයාගේ ජීවිතේට ලැබෙන්න තිබුණ දෙයක් එතනින් ලබා ගන්න තමයි යාට එතනට ගෙනල්ලා තිබුණේ. ඉතින් මේවා අපි සාමාන්‍යයෙන් සාකච්ඡාව කරගෙන යනකොට එකපාරටම යා අඬන්න ගත්තා.
හරිද මේ පිරිස අතර. ඉතින් බලනකොට ඒ කියන්නේ එයා ගොඩාක් හිතේ දේවල් තද කරගෙන ඉඳලා තියෙනවා. එයාගේ මහත්මයා නැති වෙලා මම හිතන්නේ මාස ගාණක් වෙනවා. ඉතින් ඒක ගොඩක් දුකටපත් වෙලා එයාට ගොඩක් හිතේ කියන්නේ ප්‍රකාශනයට පත් කරගන්න බැරි දේවල් තිබිලා තියෙනවා. නමුත් මෙතන එයාට හිතේ ඒ අවකාශය හැදිලා තිබුණා අපේ සාකච්ඡාව හරහා. ඒ අර හිතේ ප්‍රකාශ කරගන්න බැරුව හිර වෙලා තද වෙලා තිබුණ දේවල් මතුවෙලා එළියට එන්න. ඒක එයාට පාලනය කරගන්න බැරි වුණා. ඉතින් ඒක මට හැකියාව තිබුණා අනිත් කට්ටියත් එක්ක එකතු වෙලා අපි කියන hold the space කියලා. කියන්නේ එයාට ඒ යාගේ හැඟීම් පිට කරන්න ඒ අවකාශය හදලා දෙන්න අපිට පුළුවන්. ඉතින් අර එතෙන්දි මම තේරුම් ගත්ත කාරණාවක් තමයි මේ සූපත් කිරීම කියන එක චිකිත්සනය හරහා හෝ බැරෑරුම් ලෙස එහෙම ගොඩක් වෙලාවට හිතලම කරන්න ඕන දෙයක්ුත් නෙමෙයි. අපි කියන ස්පොන්ටේනියස් සීලින් කියලා. ඒක හිතන්නේවත් නැතුව මේ වගේ අවකාශ හරහා අපිට අත්විඳින්න පුළුවන් දෙයක්. අපි දන්නවනම් කොහොමද ඒකට අවකාශය හදන්නේ සහ ඒකට ඉඩ හරින්නේ කියන එක. හරිද? එතන බය වෙලා කට්ටිය අපෝ මේ මොකද මෙයා මේක පාට මඩන්නේ. ඒ වගේ දේවල් කරලා විනිශ්චයකට ලක් කරලා එහෙම කරා නම් එතන හීලින් එකක් සිව්පත් කිරීමක් වෙන්නේ නැහැ. නමුත් අපිට ඒක බොහොම සාමකාමී ලෙස ලස්සන විදිහට යාට ඒ සිව්පත් වෙන්න ඉඩ හරින්න අවකාශය හදලා දෙන්න පුළුවන් වුණා. මේ ඇල්කෙමිකල් කන්වර්සේෂන් නැත්නම් පරිවර්තනාත්මක සාකච්ඡාව නැත්නම් සංවාදය හරහා. හරි ඉතින් ඒක ලස්සන අත්දැකීමක් මට. සහ ඔය වගේ මගේ ජීවිතේත් ගොඩක් අත්දැකීම් තියෙනවා. කියන්නේ මගේ යාළුවොත් එක්ක සමහර කතා කරද්දී මගේ ඇතුළත වෙච්ච පරිවර්තනය සහ ඒගොල්ලන්ගේ ඇතුළත වෙච්ච පරිවර්තනය. ඉතින් මේකෙන් හින්දාම මම දැන් මගේ චිකිත්සන වැඩවලටත් ගොඩක් මේක ඇල්කෙමිකල් කන්වර්සේෂන් කියන එක මම යොදා ගන්නවා. කියන්නේ අර යම් යම් දැන් අපි චිකිත්සනයේට මෙවලම් පාවිච්චි කරන නමුත් ඊට පරිබාහිරව සාමාන්‍යයෙන් සාකච්ඡා එහෙම සංවාද කරනකොට ඒක හරහා කොහොමද පරිවර්තනයකට ලක් වෙන්න සහ සුවපත් කිරීමකට ලක් කරන්න පුළුවන් වෙන්නේ කියන දේ මම ගොඩක් දැන් සැලකිලිමත් වෙනවා. ඉතින් අර මම කිව්වා වගේ වචන කියන දේ මේ සංවාද කියන දේ අපිට මුදලක් වැය කරන්න ඕනේ නැහැ. මේක අපි හැමෝටම ෆ්‍රී. ඉතින් ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් කොන්ෂස්ලි හරිද මේක තමයි වැදගත් වෙන්නේ මම හිතන්නේ කොන්ෂස්ලි කියන එක. කියන්නේ අපි දැනුවත්ව කරන සංවාද. ඔහේ නිකන් ගොසිප් කතා කරලා අනිත් අයට හිරිහැර කරන්නවත් ඔය මොකක් හරි ෆිල්ම් එකක් ගැනවත් සෙලිබ්‍රිටිස්ලා ගැනවත් එහෙම නළු නිලියෝ ගැන එහෙම උපදූප නෙවෙයි මම කියන්නේ. මේක ඔයගලන්ට තේරෙනවා ඇති. අපි ඇත්තටම අපේ ජීවිතය අභ්‍යන්තරයට යන්න පුළුවන් හැටියට බොහොම ප්‍රඥාව සහ මෛත්‍රිය සහගතව බොහොම කොන්ෂස්ලි අවබෝධයෙන් යුතුව අපිට යම් කිසි සංවාදයක් කරන්න පුළුවන් නම් අන්න එතන අපිට යම්කිසි පරිවර්තනයක් අපේ ජීවිතයට අපේ අතුලාන්තයට ගෙන එන්න පුළුවන්. හරි ඉතින් මමත් මේ ඔයගොල්ලොත් එක්ක කරන හැම වීඩියෝ එකක්ම ඇත්තටම මේ වගේ පරිවර්තනාත්මක සංවාදයක් හැටියට තමයි නැත්නම් කිමිකල් කන්වර්සේෂන් එකක් හැටියට තමයි මම දකින්නේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඉතින් අද මේ සාකච්ඡාව ඔයගොල්ලොත් එක්ක කරපු සාකච්ඡාව හරහා ඔයගොල්ලන්ගේ ජීවිතේට යම්කිසි පරිවර්තනයක් ගෙන දේවි කියලා ඔයගලන්ට හැම කතා කරන වචනයක්ම මින් මතුවට කාත් එක්ක කොයි වෙලාවෙ හෝ වේවා ඔයගලන්ට දැන් ටිකක් හිතලා බලලා දැනුවත්ව සහ සතිමත්ව ඒ සංවාදය නිරත වෙන්න පුළුවන්. අහලා බලන්න ඇයි මම මේ සංවාදයේ දෙන්නේ මේ සංවාදයට මම මොනවද දෙන්න පුළුවන් මේ සංවාදයෙන් මට මොනවද ගන්න පුළුවන් කියලා හිතන ගමන් බොහොම සතිමත් ලෙස ඒ සංවාදය ගෙනියන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ කතා කරන හැම වචනයක්ම අද මේ මොහොතේ ඉඳන් ඕගොල්ලන්ගේ අතුලාන්තයේ තියෙන ප්‍රඥාව, ආදරය, කරුණාව ඔයගොල්ලන්ගේ වචන හරහා ඔයගොල්ලෝ කතා කරන හැම කෙනෙක්ගේම හදවතට ගෙනියන්න පුළුවන් වෙන සහ හැම කෙනෙක්ගේම සහ ඔයගොල්ලන්ගේ ජීවිතයට පරිවර්තනයක් ගෙන දෙන වචන බවට පත් වෙන්නේ. හැම සංවාදයක්ම ඔයගොල්ලෝ හැමෝගෙම ජීවිත පරිවර්තනයට ලක් කරන
සුවපත් කරන සංවාද බවට පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගලන්ට බොහොම ස්තුතියි මාත් එක්ක මේ සංවාදයට එකතු වුණාට. ඉතින් නැවතත් ඊළඟ සතිය ඔයගොල්ලොත් එක්ක හමු වෙනකම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ channel එකට දැනටත් subscribe කරලා නැත්නම් ඔයගලන්ට හිතනවා නම් මම මේ කතා කරන මේ සංවාද ඔයගලන්ගේ ජීවිතයට පරිවර්තනයක් සිපත් කිරීමක් ළඟා කරලා දෙනවා කියලා subscribe කරලා share කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඉතින් ඔයගලන්ට බොහොම සුබ දවසක්.